ලක්කන සංයුක්තේ සඳහන් වෙන අමුතුම විදිහ ප්‍රේතයෝ ගැන. මුගලන් මහරහත්තන් වහන්සේ ලක්කන මහරහත්තන් වහන්සේ සමග ගිජ්ජකූට පරොත්තෙන් පහලට වඩිනකොට දකිනව අමුත්තුම සමහරුන්ගේ රෝමකූප ඉතා තියුණු ඉන්තිකටු වගේ තියුණු රෝමකූපක් තියෙන තමන්ගෙම රෝමකූප තමන්ගෙම ශරීරය පසාරු කරගෙන යන පපුුව හිල් කරගෙන කොන්දෙන් මතුවෙන. ඒ කොන්ද පැත්ත හිල් කරගෙන පපුුවෙන් මතුන එනේන හුළම් පාරට අනුවම් මෝන ශරීරය හිල් කරගෙන යනවා තමන්ගේ ශරීරයෙන් එන ඉන්දිකටු වගේ තියුණු රෝමකූප. කෑගහනවා විලාපදිදී අහසි පාවිපාවියනු. තව ප්‍රේතයෝ දකිනවා තමන්ව හිසට ගහගන්නවා කුළු ගෙඩි වගේ පහරවල්ලින් තමන්ම තමන්ගේ හිසට ගහගන්න. කුඩු වෙලා යනවා කෑගහනවා විලාපතින ආයමත් ඒ විදිහටම පහළ වෙන. ඒ කර්මී ස්වභාවේ තමයි අකුසලේ ගෙවෙනකං ආය චුතවීමක් නෑ. ඒ දුක වින්දට ඒ විදිහටම ආයමත් එතන පහළ වෙන. ආයමත් පහර දෙනවා ආයමත් ඔලුව කුඩු වෙලායන ආයි පහළවෙන. සමහරු අහසේ පාවෙනවා ඇඳගෙන ඉන්න වස්්‍ර ගිනිගන්න. මුළු ශරීරෙම ගිනිගන්න කෑගගහ විලාපදිදී ගිනි බෝලයක් වගේ අහසේ පාවිපාවියන. පෙර සංසාරය කර පකුසල් ගෙවන්නේ විදිහට. එතකොට මේ වගේ එකඒක විදිහ ප්‍රේතයන් අමනුස්්‍යයන් ඔවුන්ගේ ශරීරවල ස්වභාවයන් මුගලම් මහරහත්තන් වහන්සේ දකිනවා. ඒ හැම වෙලාකම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලාන ඔය ප්‍රේතයා ඔය අමනුස්්‍යය ඔයිට කලින් තතාගතයන් වහන්සේ දැක්ක කියනවා. ඔය වෙන කවුරුත් නෙමෙයි කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ අකුසල් කරගත්ත කෙනෙ. එදකොට පිංහතුනී ඒ තමන් කරගත් අකුසල් වල විපාක තමන් කරා කැරකිලායන. ඒ නිසා සමහරා ඉන්නව විමාන ප්‍රේතයෝ කියල සඳහන් කරන්න. පින් පව් දෙකේම විපා කරගෙන යනවා. එකම ජීවිතේ එක වෙලාවකට පිනක විපාකයක් ගෙවන එක වෙලාවකට අකුසල විපාකයක්. දවසක් මුගලම් මහරහත්තන් වහන්සේට මුණ ගැහුණ අමුත්තුම විදිහ ප්‍රේතේ. මේ ප්‍රේතය රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ. දිව්‍ය විමානයක් වගේ විමානයක් මහ වනාන්තරයේ පහළ වෙන. දෙවියෙක් වගේ සැප සම්පත්තිදිනවා. තමන්ට ආහාරපාන වස්්‍ර සැපසම්පත් මේ ඔක්කොම මහ වනාන්තරයේ දිව්‍ය විමානික වගේ පහළවෙන. ලස්සන ශරීරයක් පහළවෙන රාත්‍රීට. රෑ පහන් වෙනකම්ම රාත්‍රී සැප සම්පත්තිදින. උදේ පාන්දර අරුණෝදි වැටෙනකොට මර විමාන අතුරු දහන් වෙන. වස්්‍ර ආහාරපාන සැප සම්පත් ඔක්කොම අතුරු දහන් වෙන. ශරීරෙම ඉදිමිලා පුපුරලා පනුව වැගිරෙනවා. ඇගේ මස් කඩා හැලෙනවා. ඒ සැනින් කර්මාණරූපිය මැවෙන සත්තු. තමන්ව වට කරගෙන තමන්ගේ ශරීරයට කොටමින් ඇගේ මස් කඩාගෙන කනෝ. කෑගගහ විලාපදිදී දවල් කාලෙ පුරාම මහ වනාන්තරයේ දුවනො. බේරෙන් අතවල් හොයාගෙන කැලේ කෑගගහ විලාපදිදී දුවන අමනුස්සේ. දවල් කාලෙම මේ විදිහ දුකක් විඳෙනවා රාත්‍රී කාලෙ දෙවියෙක් වගේ සැපවිඳෙන. මෙවැනි ප්‍රේතයන් ධර්මී හඳුන්ලා තියෙන විමාන ප්‍රේතයෝ පින් පව් දෙකේම විපාක එකම ආත්මි මාරුවෙන් මාරුවට ලැබෙනවා. මුගලම් මහරහත්තන් වහන්සේ මේ ප්‍රේතයගෙන් අහනවා ප්‍රේතය නුම මහා පුදුම ජීවිතයක් ගෙවන්. නුබ රාත්‍රී කාලෙ දෙවි කෙනෙක් වගේ සැපවිඳිනවා. දවල් කාලේ නුඹ මහා දුකක් විදිනවා නුබේ ශරීරයේ මස් කඩා හැලෙනකොට කර්මාන් රූපිය මැවෙන සත්තු. නුබේ ශරීරයට කොටනො ඇගේ මස් කඩාගෙන කනෝ. නුබ විශාල වේදනාවක් විදිනෝ. මොනවගේ කර්මයක් නිසාද නුමට මෙහෙම උපතක් ලැබුණෙ කියලාහම්. එතකොට හෝ කියනො ස්වාමීනය මං බොහෝ කාලෙකට පෙර මනුස්සලෝක ජීවත්වෙච්ච දඩේ මේ ගිහිල සත්තු මරමින් ජීවත්වෙච්ච වැද්දෙක් කියන. ඕගේ ජීවිතය ඔහු දවල් කාලේ රාත්‍රී කාලෙ දෙකේම කරේ දඩයක් කරන එක. දවල් කාලෙත් යනවා දඩේ රාත්‍රී කාලෙත් ගිහිල්ල සත්තු මරනෝ. කවද්ද දවල්ද රෑද කියලනෑ දවල් රෑතිස්සෙම දඩේ මේ යනු. ඔහොම ඉන්නකොට කල්්‍යාන මිත්‍රයෙක් ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලෙ. බුදුහාන්දුරන්ගේ බණහලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගෙන් බණහපු උපාසකෙක්. ඔහු හොයාගෙන ඇවිල්ලා කියනවා යහළුව. නුඹ මහා පෞකාර ජීවිතයක් ගෙවන්නේ. නුඹ දවල් රෑ දෙකේම දඩේ මේ යනවා සත්තු මරනවා. වෙන රස්සාාවක් හොයා ගනින් කියනවා. වෙන විදිහකට ජීවත්වෙන්න මේ කාටවත් හිංසා කරන්න එපා කියෙන්. එතකොට ඔහු පිළිගත්තේ නෑ කියනවා. ඔය අද ඉන්න මිනිස් වගේම තමයි කිය නොඹලද කන්න දෙන්නේ. අපිට ඕන විදියට අපි ජීවත්වෙන්නේ අපේ අම්බු දරුවන්ට කන්න බොන්න දෙන්න කවුද අපිට ඕන හොඳින් හරි නරකින් හරි ජීවත්වෙන් ඉතින් ඔවා කිය හිටිය. ඔහොම ඉන්නකොට ආයමත් දවසක් මේ යාළුව කල්්‍යාන මිත්‍රය ඇවිල්ල කියනවා යහළුව නුබ තාමත්ති අකුසල් දිගට කරනවා. අඩුගානේ දවසම සිල් රකින්න බැයින එක වරුවක්වත් සිල් රකින්න කියනවා. ඒ නිසා රාත්‍රී කාලෙවත් ඔය දඩේ මේ අනේක නවත්තලා රාත්‍රී කාලෙටවත් සිල් රකින්න මං කියන දේවත් අහල බලන්න කිය. එදා ඔහුට හිතෙනවා ඇත්ත නේන්නම් මේ මගේ යහපතට නෙමේ කියන්නේ. හැබැයි මට දවල් කාලිනං ඕක නවත්තන්න බෑ. දවල් කාලි මං දඩේ මේ යනවා.
මන් රාත්‍රී කාලි සිල් රකින්නවා කියලා හිතාගත්තා. එහෙම හිතාගත්ත වගේම ඔහු රාත්‍රී කාලි වෙනකොට දවල් තිස්සේ වනාන්තරයේ සත්තු මරන්න දඩේම යනවා. හවස් වෙනකොට ඇවිල්ලා ආයුධ ටික ඔක්කොම පැත්තක තියලා දැන් බුදුන් අදිනවා. තුනුරුවන් ගුණ සිහි කරගන්න. පන්සිලුත් ගන්නවා. ඔහු අධිෂ්ඨානයක් ඇති කරගන්නවා අද රාත්‍රී කාලේ මං ප්‍රාණඝාතයක් කරන්නේ. මං හොරකං කරන්නෙත් නෑ. මං වැරදි ජීවිත ගත කරන්නෙත් නෑ. මං කාටවත් බොරුවක් කියන්නෙත් නෑ. මං අද රාත්‍රී කාලේ මේ ශික්ෂාපද ටික රැකගන්නවා කියලා රාත්‍රී කාලේ හොඳට සිල් රකින්නවා. රැට උපාසකයා. උදේ පේනකොට පාන්දර එළිය වැටෙනකොටම හිතනවා දැන් මං රැට සිල් රැක්කා. දවල් කාලේ නම් මට මේක බෑ. ගෙහිල්ලා ඉවර වෙලා සීල හිතෙන් අතහැරිය ආයුධ ටික ගත්ත දවල්ට ගියා දඩේ. දවල් තිස්සෙම දඩේම යනවා සත්තු මරනවා. රෑට ඇවිල්ලා ආයුධ ටික පැත්තක තියලා සීල් ගත්තා. ඕක තමයි කියනවා මං අවසාන කාලේ මගේ ජීවිතේ ගත කරපු විදිහ. ස්වාමීනී රාත්‍රී කාලි පුරාම සිල් රැකපු පිනෙන් තමයි මට මේ රෑට දිව්‍ය විමානයක් වගේ සැප සම්පත් පහළ වෙන්නේ. හැබැයි දවල් කාලි පුරාම අකුසල් කරා ප්‍රාණඝාතයේ දුන සත්තු මැරුවා. ඒ අකුසලෙන් දවල් කාලෙ පුරාම සත්තුමා වටකරගෙන මගේ ශරීරෙ මස් කඩාගෙන කනෝ මං විශාල දුකක් විඳිනවා කිය. එතකොට බලන්න තමන්ම කරපු පිම්පව්වලට අනුව තමන්ට කර්මාන්රෝපිය ලැබිච්ච ශරීරය හැටි. ඒ නිසා මතකතියාගන්න තමන් කරන කර්ම විපාක තමන් කරයිනවා. මිනිස්සු හොරකමෙන් වංචාවෙන් වැරදි විදිහට මොන විදිහට ජීවත්වෙන්න උත්සාහ කරත් මතකතියාගන්න ඔබ සමහර වෙලාවට සමාජයේ වැරදි යටපත් කරගෙන නීතියකින් හරි රිංගන්න පුළුවන් තැන් තියෙනවනම් රිංගල අසාධහරණ විදිහට ජීවත් වනා කියල හිතන් හැබැයි ඔබට කර්මයෙන් වලකින්න පුළුවන්කමක් නෑ. ඔබ රැස්කරගත්ත කර්ම විපාක ඔබේ පස්සෙන් එනවා. මෙලව ඔබ බේරුණත් ඔබට ඊළඟ ජීවිතයේ සසරි බේරුමක් නෑ. ඔබ රැස්කරගත්ත කර්ම සමහරයව මෙලවෙනවා. සමහරේවා ඊළඟ ජීවිතය ඔබට එනවා. සමහර කර්මතිනවා නිවන් දකිනකන් සසරි විපාකදෙන්. පිංහතුනේ දවසක් මුගලන් හාමුදුරුව දකිනු අමුත්තුම විදි අමනුෂ ඔබහල ඇතිම කුම්බාණ්ඩයෝ කියල්. ඔය ප්‍රේත යක්ෂ කුම්බාණ්ඩ ඔය වගේ වචනහල ඇති කුම්බාණ්ඩයක් කියන කෙනාගේ ස්වභාවේ උෂණ විශාලයිකින හරියට ගෝනි දෙකක් වගේ විශාලයිකින කර්මාන්රූපිය පිහිටන. ඒක කරුමයක්. ඔහුට ඇවිදිනකොට තමන්ගෙම මේ උෂණ කරේතියාගෙන ගෝනියක් කරේතියාගෙන යනවාගේ විශාල වේදන ඒක තමයි කර්මයෙන් තමන්ගේ කය හැදිලා තියෙන විදවන්. ඒ අනකොට බර වේදනාව ගෝනියක් කරේතියාගෙන යනවාගේ විශාල දුකක් හති හලහලා ගෙහිල්ල ටික දුරක් ගිහිල එහෙම ඒක උඩම තමයි වාඩිවෙන්. අර කරේ තියෙන දෙක එහෙම උස්සල බිමින් තියල එහෙම ඒක උඩ වාඩිවෙන්. මේක තමයි කර්මයෙන් ලැබිච්ච ශරීර විඳවන්න. ඒ අතර සත්තු තමන්ට කොටනවා කියන ඇවිල්ල. මේ වගේ විශාල දුකක් විදින ප්‍රේතෙක් දකි නොමුගලම් මහරහත්තන් වහන්සේ. ඒ වෙලායි මුගලම් මහරහත්තන් වහන්සේ අහනෝ ඔබ කවුද බලද්දි පෙර සසරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳපු විනිශ්්‍යකාරයක් කියන. ඒ කාලෙත් රජවරුන්ගේ කාලෙත් ඔය ගම් සබා එක ඒක දේවල් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳනේවා නඩු අහන දේවල් තිබිල තියෙන. එතකොට ඔහු මොකද කරේ සතර අගතියෙන් යුක්තව එක්කෝ පගාව නිසා වැරදි තීන්ද දුන්න කියන. තමන්ගේ හිතවත්කම නිසා නීති අවනීතිය කළ වැරදි තීන්ද දුන්න කිය. එතකොට මේ වගේ චන්දයෙන් අගතියට ගිහිල්ලා එක්ක දවේශයෙන් අගතියට ගිහිල්ලා සමහරලාට සාධහරණ අසාධහරණකමන මේ බලන්නේ මූ මගේ තරහකාරය මේකට දඩුවම දෙන්න ඕන කියල වැරදි තීන්දුවත්දෙන්. එහෙම නැත්නං මේ අපේ හිතවත් කෙනා මෙයාමට උදව් කරලා තියෙන මේ අපේ ඥාතිය මෙයාව කොහොම හරි බේරන්න ඕන කියලා අසාධහරණය වෙන පැත්තක සාධහරණය වෙන පැත්තක තමන් කැමැත්ත නිසා කෙනෙක්ක බේරනවා. ඊළඟට බයට බයක් ඇතිවෙනවා. මෙයාවබේ මගේ රස්සාාව ගහල යන්න පුළුවන්. මට තියෙන ලාබලෝබ නැතිවෙන්න පුළුවන්. මට තියෙන තනතුරු නැතිවෙන්න පුළුවන් මේ මනුස්සයට දනුවන් කරන්න ගියොත් කියලා බය නිසා වැරදි තීන්දු දෙනවා. ඊළඟට මෝහේ මුලාව නිසා අනවබෝධය නිසා මෝඩකම නිසා වැරදි තීන්දු දෙන. මේ චන්ද දවේශ බය මෝහ කෙන සතර අගතිය යුක්තව තීරණ ගැනීම තුළ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න ගිහිලා වැරදි තීන්දු දීම තුළ රැස්කරගත් අකුසලයක් ස්වාමීනි මං මේ ගෙවන්න කියෙන්. ඒ නිසා මතකතියාගන්න ආයි කවුරුනත් මේ රටේ රජෙක්කුණත් සිටුවරයෙක්කුණත් මොන තත්ත්ව කෙනෙක්කුණත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක්කුණත් භික්‍ෂූන් වහන්සේ නමක් වුණත් තමන් අධර්මිෂ්ටව ජීවත් වනොත් ඒක විපාක තමන්ට ගෙවන්න වෙන. දවසක් මුගලම් මහරහතන් වහන්සේ දකිනවා අහසේ පාවෙලා යනවා භික්ෂුවක් ඇඳගෙන ඉන්න සිවුර ගිනි ජාලාවක් ගිනි ගන්න. අදන පටිය යකඩ ප්‍රත්වෙච්ච ගිනියන් වෙච්ච යකඩ පටියක්කගේ මුළු ශරීරෙම ගිනි ගන්න. කෑ ගහනවා විලාපදින අතේ අල්ලගෙන ඉන්නවා පාත්තරයක් ගිනි බෝලයක් වගේ පාත්තරයක්.
මුළු ශරීරයම පිච්චෙනවා කෑගගහ විලාපදිදි අහසේ පාවි යනවා ශ්‍රමණ රූපයක් ශ්‍රමණ ප්‍රේතේ. මුගලම් මහරහත්තන් වහන්සේ මේ ප්‍රේතය අදිහා දැකළ කල්පනා කරනවා මෙහෙමත් අකුසලගේ වන ප්‍රේතියෝ ඉන්නවනේ. එදා බුදුරජාණන් වහන්සේ ළඟදි මේ විස්තරේ කියනකොට සාමීනී අදමම් මේ වගේ ප්‍රේතයෙක් අහසි දැක්ක කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වෙන කවුරුත් නෙමේ කාශ්‍යප බුද්ධ ශාසනයේ දුස්සීලව ජීවත් වෙච්ච. දුස්සීලකං කරපු මිනිස්සුන්ගේ ලැබෙන දාන ඊළඟට සිවුරු මිනිස්සුන්ගේ ලැබෙන සිව් පසය පරිහරණය කරමින් දුස්සීල ජීවිතයක් ගත කරපු කෙනෙක් කියන. ඔය නිරේ වැටිල අකුසල් ගෙවලගෙවලා ඉතුරු අකුසලේ ගෙවන්නයිකි නොයි ශ්‍රමණ ප්‍රියතයෙක් වෙලා පහළ වෙලා තියෙන්. ඒ නිසා පැවිද්දෙක් වුණත් තමන් ගුණ ධර්ම රැක්කි නැත්තන් තමන්ට ඒ කර්ම විපාක පස්සෙන්ගෙනවා. කවුරුනත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ යංකම්මං කරිසාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාද. තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒක යහපත් විපාක තමන්ට ලැබෙන. තමන් කරනද අයහපත් නංගේ අයහපත් විපාක තමන්ට ලැබෙන. එනිසා පිංහතුනේ කර්ම පල ගැන අපාය ගැන මෙලෝ පරලව ගැන විමසන කෙනාට තමයි තිසරණී පිහිට ගන්න පුළුවන්කම ලැබෙන්. හරියට තිසරණය පිහිටන් එහෙම තිසරණය පිහිටපු ශ්‍රාවකයක් ඊළඟ ඉලක්කෙ තමයි ලෞකික සම්මාධිත්‍යය තුළ පිහිටලා තිරුවන් සරණයනු. එතන ඉදං එයාගේ ඉලක්කේ ලෝකෝත්තර සම්මාධිට්්‍යය ඇතිකර ගැනීම. ලෝකෝත්තර සම්මාධිට්්‍යය තමයි චතුරාරි සත්‍ය ගැන අවබෝධඥානය. අන්න එයා එතන ඉදං සද්ධර්මශ්‍රවනි නිතර බණහනෝ. කල්්‍යාන මිට්‍ර සේවනය කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කරන. අහන ධර්මය නුවනින් විමසනවා යෝනිසෝ මනසිකාරයේ දෙනවා. දම්මානු දම ප්‍රතිපදා. ඒ ධර්මයට අනුකුලෝ ජීවත්වෙනවා මොකදයාගේ දැන් ඉලක්කෙ මාර්ග පලාවබෝධය. මං කොහොමහරි සෝවාන් වෙනවා කියලා එතන ඉදං එයා සුවාන් මට්ටමට යන උත්සාහ කරන. සුවාන් වෙච්ච කෙනා තමයි මං කොහොමහරි සකදාගාමී පලට පත්වෙනවා කියලා වීරිය වඩන. එයා එතන ඉදං එයාගේ ඊළඟ පියවර තමයි මං අනාගාමී පලට පත්වෙනවා කියලා වීරිය වඩ. අනාගාමි වෙච්ච කෙනාගේ ඊළඟ පියවර තමයි මං කොහොමහරි රහත්වෙනවා කියලා වීරිය වඩ. පිංහතුනේ අපිට පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට ලෝකෝත්තර සම්මාධිත්‍යය ඇතිකර ගැනීමේ ඉලක්කයක් තියෙනට ඕන්. අන්නේ ඉලක්කෙ තියෙන කෙනා තමයි ඒ ඉලක්කෙ කරා ජීවිතය මෙහෙවගන්න. ඒ හැම වචනයක් මෙයා හිතන සම්මා සංකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්පොලින් තොරව ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට තමයි යාගේ සිතුවිලි මෙහෙවන්. එයා කතා කරන හැම වචනයක්ම මිත්‍යා වාචාවලින් තොරෝ සම්මා වාචා තුළ පිහිටනවා. එයාගේ ක්‍රියාව සම්මා කම්මන්ත තුළ. එයා ජීවත්වීම පිණිස හොර වැඩ වංචා වැඩ නරක වැඩ වැරදි වැඩ කරන්න ඇතුව යහපත් සාධාරණ ධර්මිෂ්ට ජීවිතයක් තුළ ආජීවය පිරිසිදු කරගන්න. ඊළඟට සම්මාවායාම් එය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස සතර සම්මයක් ප්‍රධාන වීරිය වඩනු. සම්මා සති සතර සතිපට්ඨානිම හිත පිහිටවාගෙන ධර්මාවබෝධයට යා භාවනාවලේ දෙනවා. සම්මා සමාධයා සතිපට්ඨානය තුළ හිත එක කරගන්න. ඒ විදිහට සීල සමාධි ප්‍රඥා වසයෙන් එයා මාර්ගයේ වඩමින් සම්මාධිට්්‍යම පරිපූර්ණ කරගෙන ධර්මය අවබෝධ කරන්න වීරිය ගන්න. අන්නේ කෙනා තමයි පියවරින් පියවර ධර්මාවබෝධය කරායන්.